ඒ තමයි සැල්වදෝරයේ පිහිටා තිබෙන ලොව දරුණුතම පිරිමි සිරගෙදර. මේ සිරගෙදර ඒ තරම්ම දරුණු වෙන්නේ එහි සිටින සියලුම සිරකරුවන් මිනිස් ඝාතන පමණක්ම සිදු කෙරූ මිනීමරුවන් වීමයි. මේ නිසාම මේ සිරගෙදර ඉතා කුඩාවටද නිර්මාණය කර ඇත්තේ සිරකරුවන්ව පෙනෙනමානේ තබා ගැනීමටයි. ඒ වගේම සිරගෙදර තුලදී සිරකරුවන් දිනකට 5 වතාවක් ගණන් කර බලන අතර ඒ සඳහා ආරක්ෂකයින් විශාල ප්‍රමාණයක් යොදා ගනු ලබනවා. ඔබ මේ දකින්නේ සිරකරුවන් වෙනස් හිරකඳවුරකට මාරු කරන අවස්ථාවක්. බලන්න ඔවුන්ට දම්වැල් දමා ඇති ආකාරය. ඒ වගේම ඔවුන් එක්කෙනෙක්ට එක්කෙනෙක් දම්වැල් මගින් සම්බන්ධ කොට ඇති අන්දම. මෙතන සිටින බොහොමයක් සිරකරුවන් ජීවිතාන්තය දෙක් සිරදඬුවම් විඳින පිරිස්වන අතර ඉන්පසු බොහොමයක්ම සිටින්නේ මරණීය දණ්ඩනය නියම වූවන්. දිනපතා ඔවුන්ව ප්‍රධාන ශාලාවේ පෙළගස්වා ආරක්ෂක ප්‍රධානීන් විසින් ඔවුන්ව පරීක්ෂණයට ලක් කරනු ලබනවා. ඒ වගේම ඔවුන්ව එක්ස්රේ පරීක්ෂාවට ලක් කරනවා. එයට හේතුව තමයි තව කෙනෙකු ඝාතනය කිරීමට හෝ සියදිවි නසා ගැනීමට කුමන හෝ ආයුධයක් සංගවාගෙන ඇතිද යන්න සොයා බැලීමට. ඒ වගේම මොවුන්ගේ කෑම බීම සහ ඇඳුම් පැළඳුම් ගැනද බන්ධනාගාර ආරක්ෂකයන් විසින් තැකීමක් නොකරන අතර ඇත්ත වශයෙන්ම මෙය සිර කඳවුරකටත් එහා ගිය වදකාකාරයකට සමාන වෙනවා. තමන් කළ මිනීමරු ඝාතන පිළිබඳව දැඩි පසුතැවීමක් ඇති කරවන මේ සිරකෙදර ගැන ඔබට සිතෙන්නේ කුමක්ද?